DJI Pocket 4 එක. හෙලෝ හායි ඔන්න ඉතින් හදත් අන්බොක්සින් වීඩියෝ කරගෙනවා DJI Neo 2 ඩ්‍රෝන් එක අන්බොක්ස් කරට පස්සේ DJI Pocket 4 එක අරගෙන විල්ල තියෙනවා. මොකද DJI Pocket 3 එක මං ගන්න කියලා හිතන් ඉන්නකොට මම පොඩක් හොයලා බැලුවා බලනකොට තමයි දැනගන්න හම්බුනේ අප්‍රේල් 16 DJI ලගේ අලුත්ම Pocket 4 එක රිලීස් කරනවා කියලා. ඉතින් මම Pocket 4 එක රිලීස් කරනකම් බලන් ඉඳලා 16 රිලිස් කරා මම 16 රෑ ඕඩර් කරා අද ඇවිල්ලා තියෙනවා මට හිතාගන්න බැරුව ඉන්නේ ඉතින් අන්බොක්ස් කරලා බලමු අපි කොහොමද මේක එක්ස්පීරියන්ස් එක කියලා පැකින් එක එන්නේ මෙහෙමයි මම මේක ඕඩර් කරේ DJI ලගේ වෙබ්සයිට් එකෙන්මයි මම DJI ඩ්‍රෝන් එක නම් ගත්තේ කූපන් එකෙන් ඒ කියන්නේ මම කොරියාවෙන් ඉන්න කූපන් ඇප් එකෙන් ගත්තේ නමුත් මම මේක ඕඩර් කරේ DJI වෙබ්සයිට් එකෙන්මයි අපි අන්බොක්ස් කරලා බලමු මගේ චූටි දුවත් බලන් ඉන්න හැබැයි ෆෝන් එකෙන් මම අන්බොක්ස් කරනවා අපි යන් අන්බොක්සින් වීඩියෝ එකට මෙහෙම තමයි පැකින් එක එන්නේ DJI ලගේ බෑ ටූල් එක යූස් කරන්න වෙනවා ඒ කියන්නේ පැකින් එක ඒ තරම් හොඳයි මතක් කරන්න ඕනේ මේක Pocket 3 එකේ වගේ අර Pocket 3 එක මම යූස් කරලා නැති වුණාට මම ඒක හොයලා බැලුවා. ඔව් මෙහෙම තමයි පැකින් එක තියෙන්නේ. මොකද මේ මම කියන්න බැරුණා මේකේ Pocket 3 එකේ නම් මේ බැටරි මේ හැන්ඩල් එක එනවා. කොම්බෝ පැක් එකත් එක්ක. නමුත් එයාලා අලුත් කොම්බෝ පැක් එකේ බැටරි මේ හැන්ඩල් එක එන්නේ නැහැ. එන්න තියෙනවා DJI Pocket 4 එක DJI Pocket 4 එක ඉතින් මේක තමයි DJI Pocket 4 එක මම මේකට ඇඩිෂනල් බැටරි එකක් දැම්ම එකක් තියෙනවා මෙතන විසල් බැටරිය බලලෙමු අන්බොක්ස් කරන්න තියෙන්නේ මේ තියෙන්නේ DJI Pocket 4 ඇඩිෂනල් බැටරිය එක නැත්තම් හැන්ඩල් බැටරිය එක හැන්ඩල් එකට තමයි මේක හයි වෙන්නේ ඒක එන්න තියාගමු මේ තියෙන්නේ DJI Pocket 4 එක ඒකත් අන්බොක්ස් කරමු පොඩි සීල් පැක් එකක් තියෙනවා මගේ දෝනෙත් මෙතන ඉඳන් බලන් ඉන්නේ හොඳ දෝනි මෙතන ඉඳන් බලන් ඉන්නේ. එයාත් හරි ආසයි මේ වගේ වැඩවලට. මේ කොම්බෝ පැක් එකේ ඉඳන් මේකේ තියෙන ටික මම කියන් යන්නම් ටිකක් උඩින්. Osmo Pocket 4 එක තියෙනවා, gimbal clap එක තියෙනවා, handle with thread එක තියෙනවා, ඊට පස්සේ carry-on bag එක තියෙනවා, portable carry-on pouch එක තියෙනවා. ලයිට් එක තියෙනවා ඊට පස්සේ වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක ට්‍රාන්ස්මීටර් එක එනවා මේකට මැග්නටික් ක්ලිප් එක එනවා ඊට පස්සේ මැග්නටික් චාර්ජර් කේබල් එක එනවා මැග්නට් එක එනවා ඊට පස්සේ වින්ඩ් ස්ක්‍රීන් එක එනවා මිනි ට්‍රයිපෝඩ් එක එනවා ස්ට්‍රිප් එක එනවා ඊට පස්සේ USB කේබල් එක එනවා වව් මෙන්න තියෙනවා කට්කෝ එක මේක මම හිතන්නේ පවුච් එක ඊට පස්සේ වොරන්ටි කාඩ් එක වගේම පේපර් වර්ක්ස් ටික තියෙනවා මේකේ පේපර් වර්ක්ස් ටික නම් ඉතින් අපි පස්සේ බලමු මෙතන පවුච් එක open කරන්න අපි ඉස්සෙල්ලාම මේක පැකෙන් වලින් කඩන්න කලින් ඇතුලේ තියෙන ටික ඔක්කොම එළියට අරගෙන එමු අර කිව්වා වගේ මේකෙන් gimbal එක ඊට පස්සේ tripod එක තියෙනවා magnet එක තියෙනවා කොහොමයි සාමේ තියෙන mic එක එහෙනම් අපි යමු පැංචි බලන් ඉන්නේ පච්චි මොකද කරන්නේ කියලා පැංචි බලන් ඉන්නේ
පැංචින්නේ ලංකාවට මම ඉන්න කොරියාව ඒතක මතක් කරන්න ගන්න ඕනේ ඔන්න ලබන සති මේ වීඩියෝ බලන කෙනෙක් නම් කොරියාවේ ඉන්න කෙනෙක් නම් ලබන සති ස්ටෑන්ඩ් අප් කොමඩි ෂෝ එකක් තියෙනවා කොරියාවේ දකුණු කොරියාවේ ඒක කියලා යන්න දකුණු කොරියාවේ ෂෝ එකක් තියෙනවා ස්ටෑන්ඩ් අප් කොමඩි ෂෝ එකක් ගොජේදෝවල මේ මාසේ 2 වෙනිදා තේගුවල මේ මාසේ 3 වෙනිදා සෝන්වල මේ මාසේ 10 වෙනිදා ටිකට් අරන් නැති කට්ටිය ඉන්නවා නම් ඔන්න දැම්මම ගිහලා බුකින් මිනිස්ට්‍රි පැත්තට ගිහලා ටිකට් ගන්න පුළුවන්. මේ තියෙන්නේ DJI ලගේ Pocket 4 එක. wow සද්දේ මෙතනත් එයාලගේ සීල් පැක් එකක් එනවා මම දැන් gimbal එක rotate වෙන හින්දා සීල් පැක් එකක් දාලා තියෙන්නේ remove and before use කියලා ගහලා තියෙනවා මෙතන tag එකක් අපි එකක් remove කරමු අනික තමයි button එක තියෙන්නේ on උනා මෙතනත් තියෙනවා සීල් පැක් එකක් ඒකත් අපි ගලවමු ඉතින් කැමරාව එතකොට මෙන්න සෙටප් කරන්න දෙනවා English sweep and skip reminding කියලා confirm start shutter recording button කියලා තියෙනවා අපි ඒවා settings පස්සේ හදාගමු 5D joystick එක තියෙනවා මෙතන 5D joystick එක මේක අලුත් විදිහට හදලා තියෙනවා කියලා තමයි යාලා දාලා තියෙන site එකේ අපි බලමු ඊට පස්සේ zoom in button එක තියෙනවා දැන් පරණ Pocket 3 එකේ මේ zoom in button එකක් එන්නේ නැහැ control මේ customize button එකක් එන්නේත් නැහැ මේකේ button එකක් තියෙනවා මේ තියෙන්නේ අලුවාව පේනවත් ඇති මේකෙන් මෙන්න මෙහෙම තමයි Pocket 4 එකේ තියෙන ලුක් එක දැනට දන්නේ මේක කොහොමද කියලා මම මේකේ රිවිව් වීඩියෝ එක පස්සේ අරන් එන්න මේක ඇවිල්ලා DJI ලගේ Osmo SE එක ඊට පස්සේ DJI ලගේ Neo 2 එක Neo 2 drone එක මේක Pocket 4 එක එහෙනම් ආයිත කලින් මයික් එකත් අපි පොඩ්ඩක් ඕපන් කරලා බලමු මේකත් මයික් DJI Pocket 3 එකේ එන්නේ transmitter 2 එක මේක transmitter 3 එක තියෙන්නේ ඒක චූටි මයික් එක මේක චූටි වුණාට ගොඩාක් පවර්ෆුල් ඒකින්ද මේකෙන් මම වීඩියෝ කරලා රෙකෝඩ් කරලාම මේක එක්ස්පීරියන්ස් එක ඔයාලට බෙදා ගන්න තියෙනවා